ආයිබෝවන් අද අපි කතා කරමු 2025 අප්‍රේල් අග වෙනකොට ලංකාවේ පාවිච්චි කරපු වාහන මාකට් එකේ මොකද වෙන්නේ කියලා අලුත් වාහන ගෙන්න අවසර දුන්නා කියලාත් ආරංචියේ ඒතර පාවිච්චි කරපු වාහන මිල තාම අඩු වෙලා නැහැ කියලාත් කියවෙනවා. ඔව් ඒක තමයි තත්ත්වය. අපේ අතේ තියෙනවා මේ ගැන අලුත්න වෙළඳපොළ විග්‍රහයක්. ඉතින් අද බලමු මේ මිල ගණන් ජනප්‍රිය මාදිලි වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට හිතන්න තියෙන දේවල් මොනවද කියලා. හොඳයි. ඇත්තටම මොකද්ද මේ වෙන්නේ? ඇයි මිල තාම ඉහළ? අපි ඒක ටිකක් ගැඹුරින් බලමු නේද? හරි. පළවෙනි කාරණේ තමයි අලුත් වාහන ආනයනයෙන් පටන් අරන් තියෙනවා. යම් ප්‍රමාණයක් එනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕන අර පාවිච්චි කරපු වාහන මිල අඩුම තරමේ 10ක් 15ක්වත් අඩු වෙන්න ඕන. ඒකනේ වෙන්න ඕන. ඔව්. ඒක තමයි වෙළඳපොලේ සාමාන්‍ය අපේක්ෂාව. හැබැයි කාරණේ තියෙන්නේ අර කියන මිල අඩුවීම තාම ඇත්තටම වෙලා නැහැ. ඒ කියන්නේ බලාපොරොත්තුවක් තිබ්බට තාම මිල බැහැලා නැහැ. ඇයි ඒ? මොකද ඒකට හේතුව වෙන්නේ නැත්තේ? මෙහෙම හේතු කීපයක් තියෙන පුරුවම් එකක් සමහර විට විකුණන අය ගාව තියෙන පරණ තොග. ඒ කියන්නේ ඉහළ මිලට ගත්ත ඒවා. ඒ ස්ටොක් එක ඉවර වෙනකල්. ඔව් ඒ ස්ටොක් එක ඉවර වෙනකල් ඒ ගණන් වලටම විකුණන්න try කරනවා ඇති. අනිත් එක මුලින් මානයනය කරන වාහන ප්‍රමාණය සමහර විට සීමිත ඇති. ඒ නිසා ඒකෙන් ලොකු බලපෑමක් ඒ කියන්නේ මාකට් එකේ මිල පාලනය වෙන්න තව ටිකක් කල් එයි. ඒ කියන්නේ විකුණන අයයි ගන්න අයයි අතර පොඩි අර කම්බැදිල්ලක් වගේ තියෙනවා. හරියටම හරි. කවුද ඉස්සෙල්ලම මිල වෙනස් කරන්නේ වගේ දෙයක්. විකුණන අය පරණ මිලටම තියාගෙන ඉන්නවා ගන්න අය බලන් ඉන්නවා මිල බහිවි කියලා. හරිම පැහැදිලි. ඉතින් මේ වගේ වෙලාවක වුණත් මිනිසුන්ට වාහන අවශ්‍යතා තියෙනවනේ. දැන් මේ මූලාශ්‍රය කියන විදිහට දැනට ජනප්‍රියම මාදලි මොනවද තියෙන්නේ? ඔව් ඉල්ලුම තියෙනවා නැත්තේ නේ. විශේෂයෙන්ම කීපයක් තියෙනවා Suzuki Wagon R එක. Wagon R එක තාම උඩින්මද? ඔව්. Nissan Days, Suzuki Every, Daihatsu Mira, ES මේ වගේ ඒවා අලුතෙන් ආපු Nissan Magnite එකටත් ඉල්ලුමක් තියෙනවා කියනවා. අපි උදාහරණයක් විදිහට Wagon R එක ගත්තොත් 2018 මොඩල් එකක් දැන්. ඒ කියන්නේ අප්‍රේල් අග වෙනකොට රුපියල් මිලියන 5.9ත් 6.4ත් අතර වගේ තමයි ගිහින් තින්නේ. මිලියන 6ක් විතර. Wagon R ට ඔච්චර ජනප්‍රියයි තෙල් කරන නිසා විතරද? තෙල් කරන එක ප්‍රධානයි තමයි. කිලෝමීටර් 20ක් 23ක් වගේ කරනවා කියනවනේ. ඒත් එක්කම අර ලංකාවේ මිනිස්සු අතර තියෙනවා අමතර කොටස් ලේසි නඩත්තුව අඩුයි කියන විශ්වාසයක්. ඒකත් බලපානව නේද? ඔව්. හැබැයි ඉතින් ෆීචර්ස් එහෙම ගොඩක් බේසික්. අලුත් වාහනවල තියෙන දේවල් අඩුයි. හරි. එතකොට ඊට වඩා අඩුවෙන් පොඩි බජට් එකකට මොකද්ද හරියන්නේ? එහෙම බැලුවොත් Daihatsu Mira ES එක තියෙනවා. 2017-2018 වගේ මොඩල් එකක් මිලියන 4.9 5.5 අතර. ඒක ටිකක් අඩුවෙන් යන්න පුළුවන්. ඔව්. මෙතන ප්‍රධානම වාසිය තමයි තෙල්. ලීටරයට කිලෝමීටර් 22ක් 25ක් වගේ කරන්න පුළුවන් කියනවා. ලීටරයට 25ක්. ඒක නම් නියමයි. හැබැයි ඉතින් ඉඩකඩ අඩු ඇති නේද? හරියටම හරි. ඉඩ සෑහෙන්න සීමිතයි. ඒ කියන්නේ පවුලේ ප්‍රධාන වාහනයක් විදියට සමහර වෙලාවට අමාරු වෙයි. දෙවනි වාහනයකට නැත්තම් නගරේ දුවන්න වගේ තමයි ගොඩක් වෙලාවට ගැලපෙන්නේ. ඊළඟට අර අලුත් පෙනුමා ටිකක් ලොකු ෆීචර්ස් වැඩි වාහනයක් බලනවා නම් අර Nissan Magnite එක. Magnite එක ඒක 2021 වගේ නේද? ඔව් 2021 ඒක හැබැයි මිලියන 9.5ත් 10.5ත් අතර එනවා. මිල සරයි. මිල සරයි. හැබැයි ඉතින් අලුත් පෙනුමා බලය ටිකක් වැඩි. SUV වගේ පෙනුමක් තියෙනවනේ. ඒ තෙල් කරන එක 14-16 kml අර Mira Wagon R වලට වඩා අඩුයි. ඒ කියන්නේ මේ එක මාධ්‍යලේ එක අවශ්‍යතාවයට ගැලපෙනවා වගේ මිලත් එක බලලා තෝරගන්න ඕන. අනිවාර්යයෙන්ම. තනිකරම වියදමයි තෙලුයි නම් Mira සාමාන්‍ය පවුලේ පාවිච්චියට නඩත්තුව ලේසි එකක් නම් Wagon R ඉඩ ඕන නම් බඩු දාන්න වැඩියෙන් යන්න නම් Every එක අලුත් පෙනුම ෆීචර්ස් එක නම් Magnite හැබැයි ලොකු ගාණක් යනවා. ආයෙත් මතක් කරන්න ඕන මේ මිල ගණන් ඉදිරියේදී අඩු වෙයි කියන එක තාම අපේක්ෂාවක් විතරයි ගැරන්ටියක් නෑ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඉතින් මේ හැමදේම හිතට අරගෙන බලද්දී ගොඩක් අය හිතන දෙයක් තමයි දැන් මේ ගානට වාහනයක් ගන්න එකද හොඳ නැත්නම් තව ටිකක් බලන් ඉන්න එකද? මොකක්ද මේ මූලාශ්‍රයෙන් ඒ ගැන කියන්නේ? ඒක ටිකක් අමාරු තීරණයක්. මූලාශ්‍රයේ තියෙන උපදේශ මේමයි දැන් කෙනෙක්ට ඇත්තටම හදිස්සි අවශ්‍යතාවයක් තියෙනවා නම් රස්සාවට යන්න වගේ එල්ලම නැතුවම බැරි නම් එදිනෙදා වැඩ කරගන්න බැරි නම් දැන් තියෙන ගානකට ගන්න එක ගැන හිතන්න පුළුවන්. මොකද ජීවිතේ වැඩේ කල් දාන්න බෑනේ හැමතිස්සෙම. ඒක ඇත්ත. නමුත් එහෙම ලොකු හදිස්සියක් නැහැ. මිල අඩු වෙනකල් බලන් ඉන්න පුරුවන් කියලා හිතනවනම් ටිකක් රිස්ක් එකක් අරන් බලංග පුළුවන්. ඔව්. එහෙමනම් තව මාස 2ක් වගේ බලන් ඉන්න එකෙන් සමහර විට මූල්‍යමය වාසියක් වෙන්න ඉඩ තියෙනවා.
අර අලුත් වාහන එනකොට පරණ වාහන මිල ටිකක් හරි අඩු වෙයි කියන බලාපොරොත්තු මත. හැබැයි අර සමහර විට කියන එක වැදගත් නේද? ඊටාම වැදගත්. ඒක ගැරන්ටි නෑ. අවදානමක් තියෙනවා. මිල අඩු නොවුනොත් එහෙම නැත්නම් තවත් වැඩි වුනොත් ඒ අවදානම දරන්න වෙනවා. එනම් අද අපි කතා කරපු දේවල් සාරාංශයක් විදිහට ගත්තොත් ලංකාවේ පාවිච්චි කරපු වාහන වෙළඳපොළ ඉන්නේ ටිකක් අවිනිශ්චිත තැනක. ඔව් සංක්‍රාන්ති සමයක් වගේ. අලුත් වාහන ආනයනය නිසා මිල අඩුවීමක් බලාපොරොත්තු වුණාට දැනට ඒක වෙලා නැහැ. මිල තාම ඉහළයි. වැගනාර්, මිරා, මැග්නයිට් වගේ මාදලි ජනප්‍රියයි. හැබැයි තමන්ගේ අවශ්‍යතාවයේ බජට් එක බලලා තමයි තෝරගන්න ඕන. හරියටම. ගන්නවද නැද්ද කියන එක. ඇත්තරම පුද්ගලික අවශ්‍යතාවයයි අර වෙළඳපොලේ අවදානම දරන්න තියෙන කැමැත්තයි මත තීරණ වෙන්න ඕන දෙයක්. ඔව් අවසාන වශයෙන් තව එක දෙයක් හිතන්න තියෙනවා. මේ වාහන ආනයනය නිසා වෙන කෙටිකාලීන මිල වෙනස් වීමට එහා ගිහිල්ලා ඉදිරියේදී වෙනස් වෙන්න පුරුවන් දේවල් තියෙනවනේ. ඉන්ධන මිල, රටේ ආර්ථික තත්ත්වය, අමතර කොටස්වල මිල ගණන් මේ වටේ දිගුකාලීන සාධක කොහොමද මේ අපි කතා කරපු ජනප්‍රිය පාවිච්චි කරපු වාහනවල වටිනාකමට, ඒ කියන්නේ රීසේල් වැලියු එකට සහ නඩත්තු වියදම් වලට බලපාන්නේ කියන එකත් හිතන්න ඕනේ. ඒක ඇත්ත. ඒක දිගුකාලීනව බලපාන දෙයක්. හරිම වැදගත් කරුණක්.